හරි අපි සම්බන්ධ වෙන්නේ තීරයක් තරංග දෝලන තරංගයක යටතේ තීරයක් තරංග පාස් බේස් ඩිස්කෂන් එකේ පාර්ට් 2 එකත් එක්ක දෙවෙනි වීඩියෝ එකත් එක්ක මේක පළවෙනි ප්‍රශ්න 10 සාකච්ඡා කරලා තියෙන අපි ඉතින් ඉඳන් බලමු ඊළඟ ප්‍රශ්න ටික කොහොමද එන්නේ කියලා හරිද එලා 1991 න් පටන් ගමු හරි 1991 බලන්න මොකද වෙන්නේ තියෙනවා ඇදි තන්තුවක ඇතිවන ප්‍රගමන තරංග හා ස්ථාවර තරංග පිළිබඳ පහසඳහන් ප්‍රකාශ සලකා බලන්න. හරි ප්‍රගමන තරංගයි ස්ථාවර තරංගය අතර මොකද්ද සම්බන්ධ වෙනස්කම් මොනවද කියලා අහන්නේ. බලමු ප්‍රශ්නේ කියලා. ප්‍රගමන තරංගයක තන්තුවේ සෑම අංශුවක්ම කම්පණය වෙන එකම විස්තරයේනේ. ස්ථාවර තරංගයක තන්තු සෑම අංශුවක්ම කම්පණය වෙන එකම විස්තරයේනේ. ස්ථාවර තරංගයක තන්තු වෙනස් අංශ සඳහා විස්තර වෙනස් වේ. හරි. ප්‍රගමන තරංගයක් සහ ස්ථාවර තරංගයක් අතර වෙනස තමයි අහන්නේ මොනවද වෙනස්කම් කියලා. හරිද? ඔයාලා දන්නවා සියලුම තරංග ප්‍රචාරණය වීමේ හැකියාව මත. හරිද? ප්‍රගමන තරංග කියලා කොටසකුයි ප්‍රගමන තරංග කියලා කොටසකුයි ස්ථාවර තරංග කියලා කොටසකුයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ස්ථාවර තරංග. එතකොට මේගොල්ලෝ මේ කඩලා තියෙන තරංග ප්‍රචාරණය වීමේ හැකියාව මත. බලන්න ප්‍රගමන තරංගයක් කියන්නේ සරලවම ශක්තිය එයාගේ ශක්තිය ඉවර වෙනකම් ප්‍රචාරණය වෙන්නේ. හරිද? ස්ථාවර තරංගයක් කියන්නේ එහෙම නෙවෙයි. යම් කිසි ප්‍රදේශයක් තුල ශක්තිය ස්ථාවරව තියාගෙන ඉන්නයක් තියෙනවා. එතකොට ප්‍රගමන තරංගවල සරලවම ශක්තිය ප්‍රචාරණය වෙනවා. ප්‍රචාරණය වේ. හරිද? ස්ථාවර තරංගයක නම් ශක්තිය ප්‍රචාරණය නොවේ කියලා අපිට කියන්න පුළුවන්. ශක්තිය ප්‍රචාරණය නොවේ කියලා කියන්න පුළුවන්. එයා නියමිත ප්‍රදේශයක තියෙනවා. ස්ථිරව තියෙනවා. හරි ඊළඟට ඕක නෙමෙයි දැන් මෙයාගේ අහන්නේ මේගොල්ලෝගේ මේ අනුකම්පණය වීම ගැන අහන්නේ. සරලවම ස්ථාවර තරංග ප්‍රගමන තරංගයක් ගත්තොත් මෙහෙම හරිද? අපි හිතමු ජල තරංගයක ඇති වෙන කෙනෙක් කියලා. මේ විදියට යනවා. එතකොට දැන් මේ හරියට තාම තරංගය ඇවිල්ලා නැහැ කියලා හිතන්න. එතකොට තාම තීරයක් මේ විදියට තියෙනවනේ. හරිද? එතකොට හොඳට මතක තියාගන්න තරංගේ මේ හරියට ආවම මේ සෑම අංශුවක්ම සෑම අණුවක්ම අර සරල අණුවර්තී චලිතය යෙදෙනවා ඔන්න ඔය විදියට. හරිද? එතකොට මේගොල්ලොන්ගේ හැම අණුවක්ම ගත්තත් මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් ඒගොල්ලොන්ගේ ඔය තියෙන විස්තරයට ගමන් කරනවම තමයි. සියලුම අණු දැන් හිතන්න මේ හරිය තියෙන අණුවක් කියලා දැන් මේ හරිය මෙන්න මේ අණුව ගත්තොත් මෙතන තිබිච්ච මේ අණුව මෙයා දැන් එයාගේ විස්තරයේ ඉන්නේ. හරිද? දැන් මෙතන තියෙන අණුව ගත්තොත් තව සුළු මොහොතකින් එයාත් මේ විදියට සරල අණුවර්තී චලිතය යෙදෙනවා. ඒතකොට එයාගේ විස්තරයටත් එයා කොයි වෙලාවක හරි ගමන් කරනවා. අනිවාර්යෙන් හොඳටම මතක තියාගන්න ඕනේ ප්‍රගමන තරංගයක මොකද්ද වෙන්නේ? ප්‍රගමන තරංගයක සෑම අණුවක්ම එකම විස්තරයකට විස්තරයක් තමයි විස්තරයක් පවතී. හැම එකකම එකම විස්තරයක් පවතී. හරි. ඔක තමයි ප්‍රගමන තරංගයක තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි ස්ථාවර තරංගයක. ස්ථාවර තරංගයක ওই තරංග දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කරන තරංග දෙකක් අධිස්ථාපනය වීම නිසා මෙන්න මේ වගේ හැඩයක් හදන්නේ. හරිද? හරිද? මෙන්න මේ වගේ හැඩයක් හදන්නේ. ඒතර මේකේ ගත්තොත් හරිද? අණු ගත්තොත් සාමාන්‍යයෙන් සමහර ඒවා නේද? මේ හොඳට බලන්න මේක පුඩුවක් ගමු. එක පුඩුවක් ගත්තොත් හොඳට තේරුම් ගන්න ඕනි කාරණාවක් තමයි මේක පුඩුවක තියෙන කට්ටිය ගත්තොත් මේ අණුවක් මෙතන තියෙන මේ අණුව ගමන් කරන්නේ මෙන්න මේ වගේ චලිතයක්. සරල අණුවක්. හැබැයි මෙතන තියෙන අණුව ගත්තොත් හරිද? මෙහෙම තියෙනවා. මෙයා මේ විදියට යනවා. මේ විදියට අයිම මෙතෙක්ක වෙනවා. හරිද? මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා ඒ කියන්නේ අනුයාත අණු ගත්තොත් ළඟ තියෙන අණු ගත්තොත් හරිද? ඒගොල්ලොන්ට තියෙන වෙනස් විස්තර හරිද? හරි සරලව අරයා වගේ නෙමෙයි අරයාගේ සෑම අණුවටම එකම විස්තරය තියෙන්නේ. මෙයාලක් ගත්තොත් මොකක්ද දෙන්නේ? හරිද? අණු සඳහා එකිනෙකට වෙනස් විස්තර පවතින. හරිද? එකිනෙකට වෙනස් විස්තරනේ අපි ගත්තොත් දැන් හිතන්න මෙතන තියෙන අණුවට මේ වගේ විස්තරයක් A1 තියෙනකොට මෙයාට තියෙනවා A2 විස්තරය. මේකේ තියෙනවා විස්තරයේ බිඳුවක් වෙන. කියන්නේ චලනය වෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. මේගොල්ලොන්ට තමයි අපි කියන්නේ විස්ථාපන නිෂ්පන්ද කියලා.
විස්ථාපන නිෂ්පන්ද කියන්නේ මේ කට්ටියට. නිෂ්පන්ද. විස්ථාපන නිෂ්පන්ද කියන්නේ මේ කට්ටිය. එතකොට අර උපරිම විස්තරයක් තියෙන අණුත් තියෙනවනේ. මෙන්න මේ වගේ තියෙන මේ වගේ තැන්වල තියෙන කට්ටිය. මේගොල්ලන්ට අපි කියනවා විස්ථාපන ප්‍රස්පන්ද කියලා. විස්ථාපන ප්‍රස්පන්ද. ප්‍රස්පන්ද කියලා කියන්නේ මේ කට්ටිය. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රගමන තරංගයක සෑම අණුවකටම එකම විස්තරය පවතිද්දී මෙයාගේ අණු සඳහා එකිනෙකට වෙනත් විස්තර තියෙනවා. හරිද? එක පුඩුවක ගත්තොත්. හරිද? එතකොට මේ කට්ටිය එක පුඩුවක් ගත්තොත් එකිනෙකට වෙනස් විස්තර පවතින්නේ. එයාලගේ විස්තරයේ උපරිම වෙන තැන තමයි ප්‍රස්පන්ද කියන්නේ විස්ථාපනයේ විස්තරයේ බිඳුවක් වෙන තැන තියෙනවා. හරිද? විස්ථාපනය කියන්නේ විස්තරය හොඳයි. විස්ථාපන ප්‍රස්පන්ද වූ විස්ථාපනයේ විස්තරයේ බිඳුවක් වෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ චලනය වෙන්නේ නැහැ. සරල අණුවට ජලය දෙන්නේ නැති. ඒවට තමයි අපි කියන්නේ විස්ථාපන නිෂ්පන්ද කියන්නේ. එහෙනම් ඕකෙන් අපිට මේකට අදහස් එනව නේද? ගත්තොත් මොකද්ද? සරලව ප්‍රගමන තරංගයක තන්තුවේ සෑම අංශුවක්ම කම්පණය වුණේ එකම විස්තරයෙන්. හරි. මේක හරි නේද? ඒ ප්‍රකාශය සත්‍යයි. හරිද? අපි එකක් දාගමු. ඒ ප්‍රකාශය හරි. එතකොට B ගත්තොත් ස්ථාවර තරංගයක තන්තුවේ සෑම අංශුවක්ම කම්පණය වුණේ එක. ස්ථාවර තරංගයක සෑම අණුවක්ම නැත්නම් අංශුවක්ම කම්පණය වෙන්නේ එකම විස්තරයෙන් නෙවෙයි. ඒගොල්ලෝ එකිනෙකට වෙනස් විස්තර තියෙන එක පුඩුවක් ගත්තොත්. B කියන එක වැරදි. එහෙනම් අනිවාර්යයි. C කියන එක බලන්න. ස්ථාවර තරංගයක තන්තුවේ වෙනස් අංශු සඳහා වෙනස් විස්තර වූ. ස්ථාවර තරංගයක වෙනත් අංශු සඳහා එකිනෙකට වෙනස් විස්තර පවතිනවා. ඒක හරි. එහෙනම් C හරි. now උත්තරේ එන්න ඕනේ A හා C නේ. A හා C එන්නේ A හා C උත්තරේ 3 A හා C තුන්වෙනි උත්තරේනේ 11 වෙනි ප්‍රශ්නේ නම් තුන්වෙනි උත්තරේ එන්නේ ওই ටික අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ හරිද හරි එතනින් අපි මේ ප්‍රශ්නේ විසඳුණා ඔන්න විස්ථාවර තරංගයක් සහ නැත්නම් ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග වල වෙනස්කම් මේක හරි ප්‍රධාන වෙනස්කම් ටිකක් තමයි මේ කතා කරේ හරි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නෙට 1992 ඊළඟ ප්‍රශ්නෙට හරි ඊළඟ ප්‍රශ්නෙට 1992 නේ 1992 ඒ ලෙවල් තීරයක් තරංග වලින් ආව ප්‍රශ්නය. මෙයා කියන්නේ මොකද්ද? 12 වෙනි ප්‍රශ්නේ. තන්තුවක් මූලික සංඛ්‍යාතයෙන් කම්පණය වේ මූලික සංඛ්‍යාතයේ දෙගුණයක් කළ හැකියි. තන්තුවක් මූලික සංඛ්‍යාතයෙන් කම්පණය වෙනවා ඒක දෙගුණයක්. මූලික සංඛ්‍යාතයේ දෙගුණයක් කරන්න. හරි. මූලිකයෙන් කම්පණය වෙනවා නම් මෙන්න අපේ මූලිකය. මේ විදිහටනේ. ඒතර අපි මෙයාට සමීකරණයක් ලිව්වොත් මෙයාගේ දිග අපි L කියලා ගමු. L වෙනස් කරන කතාවක් බලමු. දිග L කියලා ගමු. ඊට පස්සේ මෙයාට ලියන්න පුළුවන් අපි දන්නවා මෙයා ලැම්ඩා බෙදීම දෙකක් වෙනවා. ලැම්ඩා බෙදීම දෙකක් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද ලැම්ඩා බෙදීම දෙකනේ L කියන්නේ එහෙනම් ලැම්ඩා එන්නේ 2යි L. හරිද? ඒතර අපි දන්නවා මේ තීරයක් තරංගය මේ තන්තුවේ තීරයක් තරංග වේගයේ v සමාන f ලැම්ඩා අපිට දාන්න පුළුවන් ඕනම තරංගයකට තීරයක් තරංග වේගය ගන්න පුළුවන් තන්තුවේ ආතතිය බෙදන්න ඕනේ එයාගේ ඒකීය ටික ස්කන්ධය. හරිද? එතකොට f එනවා ලැම්ඩා එන්නේ 2යි L. ඔන්න ඕක තමයි තියෙන්නේ. හරි. පළවෙනි එක බලන්නකො තන්තුවේ ආතතිය අඩක් කිරීම. හරි. තන්තුවේ දැන් අනිත් සාධක වෙනස් කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. පළවෙනි එක්කෙන අහන්නේ තන්තුවේ ආතතිය අඩක් කරෝදී මොකද්ද වෙන්නේ කියලා. අපි නිකන් අනිත් සාධක වෙනස් නොකර දැන් උත්තරේ හොයනවට වඩා දැන් උත්තරේ ගන්න පුළුවන් වෙයි. ඊට වඩා අපි මේ හැම එකම පොඩ්ඩක් බලමු මොකද කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි. සමානුපාතික වලින් ඉතාල ලේසියෙන් මේක කරගන්න පුළුවන් අපිට. හරිද? තන්තුවේ ආතතිය අඩක් කිරීම. හරි. තන්තුවේ ආතතිය අඩක් කරොත් මොකද්ද වෙන්නේ? අපි ගාව තියෙන මෙහෙම ගන්න t බෙදීම m ගේ වර්ගමූල f වරක් 2යි l. මේ අනිත් සාධක සියල්ලම නියතයි. මෙයා නියතයි, මේ කට්ටිය නියතයි. මේ කට්ටිය වෙනස් කරන කතාවක් නැහැ. තන්තුවේ ආතතිය අඩක් කරනවා කියලා කියන්නේ t භාගයෙන් අඩු කරනවා. දෙගුණයකින් අඩු කරනවා කියන එක. දෙගුණයකින් අඩු කරනවා. එතකොට t දෙගුණයකින් අඩු කරනකොට t ගේ වර්ගමූලය ගත්තොත් මූල දෙගුණයකින් අඩු වෙනවා. එහෙනම් මේ දෙන්න අතර තියෙන සම්බන්ධය අනුලෝම එක මෙයා ඇවිල්ලා මූල දෙක ගුණයකින් අඩු වීමක් තමයි වෙන්නේ. එහෙනම් මෙතෙන්දි වෙන්නේ එයාගේ සංඛ්‍යාතය මූල දෙක ගුණයකින් අඩු වෙන එකක් විතරයි වෙන්නේ. පළවෙනිය ගත්තොත්. හරිද? උත්තරේ ගන්නවට වඩා පොඩ්ඩක් බලමුනේ. පළවෙනිය ගත්තොත්. හරිද? පළවෙනිය. දෙවෙනියට යන්න බලන්න. දෙවෙනියට කියවතින් මොකද්ද වෙන්නේ බලන්නකො. දෙවෙනියට කියවතින් වෙන්නේ
ආතතිය දෙගුණයක් කිරීම. හරිද? ආතතිය දෙගුණයක් කරන්න යන්නේ. හරිද? t වෙදී මෙම්ගේ වර්ගමූලය f වරක් 2l. ඒතර මේවා නියතයි. මෙයත් නියතයි. අපිට එනවා t ගේ වර්ගමූලය අනුලෝමව සමානුපාතිකයි f. ඔන්න ඔහම යන්නේ. හරිද? එතකොට මෙයාගේ තන්තුවේ ආතතිය දෙගුණයක් කරෝතින් t ගේ වර්ගමූලය වැඩි වෙනවා මූල දෙක ගුණයකින්. එහෙම වුණොත් සංඛ්‍යාතයන් මූල දෙක ගුණයකින් වැඩි වෙනවා. එහෙම වුණොත් උත්තරේ විදියට එන්නේ මූල 2යි f. මූල 2යි f. එහෙනම් ඔය කියන දේ සිද්ධ වෙන්නේ නැහැ නේ. අපිට ඕනේ මොකද්ද? සංඛ්‍යාතයේ දෙගුණයක් කරන්න මූලිකයේ සංඛ්‍යාතයේ මූල දෙගුණයකින් තමයි ඒ අවස්ථාවේ වැඩි වෙන්නේ. ඊළඟට යම් බලන්න 3 දිග දෙගුණයක් කිරීම. හරි. තුන්වෙනියට යම් දිග දෙගුණයක් කරනවා. සමීකරණයේ තියෙන t බෙදීම m ගේ වර්ග. t බෙදීම m ගේ වර්ගමූලය f වරක් 2l. දැන් මෙයා වෙනස් කරන කතාවක් නැහැ. මේ කට්ටියම නියතයි. හරිද? ඊට පස්සේ t වරක් 2l නේ. 2l. f වරක් 2l. හරිද? දෙක කොහොමද නියතයක්? එතකොට මෙයාගේ තියෙන්නේ මෙහෙම දෙයක් නේ. fl සමානයි නියත වගේ දෙයක් තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ දිග දෙගුණයක් කරෝතින් මෙයා දෙගුණයක් කරෝතින් මෙයා දෙගුණකින් අඩු වෙන්න තමයි ඕනේ. නියතයක් වෙන්න. එහෙනම් මෙතන වෙන්නේ සංඛ්‍යාතයේ අර්ධයක් වෙන එක. එතකොට f බෙදීම දෙකක් එන්නේ අතරම කිව්වා. f බෙදීම දෙකක් එන්නේ. හරිද? අපි මේ ටික පොඩ්ඩක් මකලා මෙතෙක් කියමු. ඊළඟ අවස්ථාවටියක් කතා කරමු. ඊළඟ අවස්ථාවක බලමු මොකද්ද? ඊළඟ එක බලුවොත් එන්නේ දිග අඩක් කිරීම බලමු දිග අඩක් කිරීම. හරිද? දිග අඩක් කරාම මේකම එන්නේ t බෙදීම 3 හරිද? 4 නේ. t බෙදීම m ගේ වර්ගමූලය සමානයි f වරක් 2l. මෙන්න මේකනේ. එතකොට සරල සිද්ධාන්තේ මොකද්ද? දිග මේ කට්ටියට අත තියන්නේ නැති හින්දා මේගොල්ලෝ නියතයි. දෙක කොහොමද නියතයි? මොකක්ද එන්නේ? f l කියන එක නියත. ඒ කියන්නේ මෙතනක් තියෙන ප්‍රතිලෝම සමානුපාතිකය. හරිද? දිග දෙගුණකින් අඩු කරොත් නම් ඔන්න මොකද්ද වෙන්නේ? සංඛ්‍යාතයේ දෙගුණකින් වැඩි වෙනවා. මොකද ප්‍රතිලෝම සම්බන්ධයන් තියෙන. එහෙනම් මෙතන එනවා ලස්සන 2f එනවා. එහෙනම් 2f එනවා. එහෙනම් දෙගුණයක් වෙනවා කියන්නේ උත්තරය අපිට එන්න ඕනි 4 නේ. 12 වෙනි එකට උත්තරය කියන්නේ ඊට පස්සේ 92 ගානට උත්තරේ එන්න ඕනි 4. හරි. 4න් නතර වෙන්නේ නැතුව අපි දැන් මේක විවරණයන්නේ කරන්නේ. විවරණයක් කරන නිසා අනිත් උත්තරේටත් බලමු මොකද්ද වෙන්නේ කියලා. හරිද? හරිද? අනිත් එකටත් උත්තරේට මොකද්ද වෙන්නේ කියලා බලමු. මෙන්න. මේ ටික මම මකනවා මේ සමීකරණ දැන් අපි ගත්තනේ. මේ ටික ඔයාලා දාගන්න. හරිද? වෙලාව ස්ටොප් කරලා පොඩ්ඩක් දාගන්න. හරිද? අපි යම් බලන්න ඊළඟට. එතන තියෙන්නේ මොකද්ද බා? මෙතන තියෙන්නේ විස්කම්භය දෙගුණ කිරීම කියලානේ. විස්කම්භය වෙනස් කරන තන්දුවේ විස්කම්භය. ඔයාලා දන්නවා මෙතන මේ සඳහා තව සමීකරණයක් අපිට හදාගන්න පුළුවන් ඝනත්වය සහ හරස්කඩ වර්ගඵලය ඇසුරින්. එහෙම වුණොත් එන්නේ t බෙදීම a රෝ. හරිද? t බෙදීම a රෝ එකක් එන්නේ නේ. හරි. අපිට තියෙන්නේ එසේ මේකේ අපි දන්නවා t බෙදීම a රෝ සමානයි f බෙදීම වරක් 2l. එතකොට අපි දන්නවා රෝ කියන එක නාම විස්කම්භයත් එක්කනේ දීලා තියෙන්නේ. විස්කම්භය ගත්තොත් වර්ගඵලය ලියන්න පුළුවන් අර phi r වර්ග කියලා. එතකොට එන්නේ phi d බෙදීම 2 වර්ග. එතකොට එන්නේ phi d වර්ග බෙදීම 4ක් නෙන්නේ. මෙයාව ආදේශ කරමු මෙතෙක්. මෙයාව මෙතෙක් ආදේශ කරොත් එන්නේ t බෙදීම රෝ වරක් phi d වර්ග බෙදීම 4 වර්ගමූල. මෙයාගේ සම්පූර්ණනේ. සම්පූර්ණ වර්ගමූලය වරක් f වැඩි කිරීම 2l. දැන් අපි ගත්තොත් මේකේ අරය විතරයි වෙනස් කරන්නේ. එහෙම වුණොත් මේ ඔක්කොම නියතයි. 4 5 රෝ t 2l ඔක්කොම නියතයි. එහෙම වුණොත් අපිට එන්නේ කෙලින්ම කීයද? f ප්‍රතිලෝම සමානුපාතය d ට d වර්ගමූලය කැපුණා එකයට d කෙනෙක් එන්නේ. එතකොට මේක කියන්නේ මොකද්ද? කම්බියේ දෙගුණයක් විස්කම්බියේ දෙගුණයක් කරා කියලා. දෙගුණයක් කරනකොට දෙකෙන් වැඩි කරනකොට මේ දෙන්න ප්‍රතිලෝම සම්බන්ධයක් දෙගුණකින් අඩු වෙන්න ඕනි. උත්තරේ එන්නේ f බෙදීම 2ක් කියන්නේ නේ. සංඛ්‍යාතෙන් භාගයක් එන්නේ. සංඛ්‍යාතෙන් භාගයක් එනවා නම් ඒක හරියන්නේ නැහැ. සංඛ්‍යාතයේ දෙගුණයක් වෙන්න එහෙනම් ඒකට උත්තරේ වෙන්න ඕනේ අපි කලින් කිව්වා වගේ. කීයද? දිග දෙගුණයක් කිරේ දිග කීයක්ද? දිග අර්ධයක් කිරීම නේ. දිග අර්ධයක් කිරීම තමයි උත්තරේ එන්නේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්නේ.
මේක දාගන්න කට්ටිය ස්ටොප් කරලා වැඩේ දාගන්න හරිද හරි අපි යන 1993 ප්‍රශ්නෙට හරිද 1993 බලමු මොකක්ද එන්නේ කියලා හරි 1993 ප්‍රශ්නේ ගත්තොත් එකම ආතතියකට යටත්ව කම්පණය වන කම්බි දෙකකින් නොගැසුම් සෑදීම සිදුවේ. එකම ආතතියට කම්පණය වන කම්බි දෙකකින් නොගැසුම් සෑදීමට නම් ඒවායේ පිටවන ධ්වනි තරංගායම් සුළු වශයෙන් වෙනස් විය යුතුය. ඒවායේ දිග සුළු වශයෙන් වෙනස් විය යුතුය. අතර රේඛීය ඝනත්වය එකම විය යුතුය. ඒවායේ රේඛීය ඝනත්ව සුළු වශයෙන් වෙනස් විය යුතුය. අතර දිග එකම විය යුතුය. බලන්න මේ අවස්ථා ටිකනේ නොගැසුම් ඇති වෙන්නේ. නොගැසුමක් කියන්නේ මොකද්ද? නොගැසුමක් කියන්නේ සරලව ඔයාලා දන්නවා එකම වර්ගයේ තරංග දෙකක් හරිද? එකම වර්ගයේ තරංග දෙකක් පොඩි සංඛ්‍යාත වෙනසකින් හරිද? ලොකු සංඛ්‍යාත වෙනස් තිබුණොත් අපිට ඒක හරියට බලා ගන්න බෑ හරිද? පොඩි සංඛ්‍යාත වෙනසක් තිබුණොතින් එතන අපිට පොඩි දැන් ශබ්දේ නම් හඬ අඩු වැඩි වීමක් වෙනවා. කියන්නේ තීව්‍රතාව වැඩි වෙනවා, තීව්‍රතාව අඩු වෙනවා. විස්තාර වැඩි වෙනවා, විස්තාර අඩු වෙනවා. අන්න ඒ වගේ දෙයක් බලා ගන්න නොගැසුමක් කියන්නේ. එතකොට මෙතන කියන්නේ එකම ආදිරයත් කම්බියක් දෙකකින් නොගැසුම් සේ එකම ආතතියට යටත්ව. හරි එකම ආතතියට යටත් නා 1993 ඒ ලෙවල්. හරිද? මේ බලන්නකො. කම්බි දෙක මෙහෙම අපි හිතමු අපි මෙයා ගමු නිකන් මූලිකයෙන් කියලා කම්පැනි වෙන උපරිධානය අපිට අදාළ නැහැ අත්‍තරම මේකට. හරිද? මේකට ගත්තොත් අපි දන්නවා අපි මෙච්චර V සමානයි F ලැම්ඩා මූලිකයේ. එතකොට V කියන එක්කෙනා T බෙදීම M වරක් ලැම්ඩා සමානයි දැන් 2L නෙවෙන්නේ. මේ දක්වා අපි ඕක හැදුවන්නේ. ඒතර බලන්නකෝ. සංඛ්‍යාතය සඳහා සමීකරණය එන්නේ කෙලින්ම F සමානයි එයාට 2L වරක් T බෙදීම M. හරිද? මේවා කියන්නේ මේ වගේ කරන තන්තුවේ ආතතිය නම් එකමයිලු. එයා නියතයිලු. හරිද? එකම ආතතියලු වෙන්නේ. එහෙනම් පළවෙනි එක බලමු. එකම ඒවායේ පිටවන ධ්වනි තරංගායාමේ සුළු වෙනසක් නෙවෙයි. තරංගායාමේ මෙතනින්ම හිතන්නේ නැහැ කිනේ. ධ්වනි තරංගායාමේ පොඩි වෙනසක් වුණත් මෙයා නියතනම් මෙයා පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතින් අනිවාර්යයෙන්. ඒතර නොගැසුමක් අනිවාර්යෙන් ඇති වෙනවා. හරිද? එහෙනම් එතන ඒ ප්‍රකාශය සත්‍යයි. ඒ ප්‍රකාශය හරි. හරිද? B ගමුකෝ. ඒවායේ දිග සුළු වශයෙන් වෙනස් විය යුතුයි. ඒතර රේඛීය ඝනත්වය කියනවා. රේඛීය ඝනත්වය එකම වෙලා. රේඛීය ඝනත්වය කියන්නේ කෙලින්ම M නේ. රේඛීය ඝනත්වය කියන්නේ M. හරිද? රේඛීය ඝනත්වය එකම වෙලා දිග සුළු වශයෙන් වෙනස් වුණත් සංඛ්‍යාතය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. එතකොට එහෙනම් එතනත් නොගැසුමක් බලා ගන්න පුළුවන් Bත් හරි. C තියන් බලන්න. C තියෙන්නේ ඒ වගේ රේඛීය ඝනත්ව සුළු වශයෙන් වෙනස් විය යුතු එකම දේ. රේඛීය ඝනත්වවල සුළු වශයෙන් වෙනස් වෙන්නේ. රේඛීය ඝනත්වය කියන්නේ කෙලින්ම ඒකීය දිග ස්කන්ධයම තමයි. එතකොට එන්නේ මොකද්ද? F සමාන 1ට 2L වරක් T බෙදීම M ගේ වර්ගමූලනේ. T කොහොමද මුලදීම නියතයි කියලා තියෙනවා. දෙකේ ඉලක්කම කොහොමද නියතයි. හරිද? ඊළඟට කියන්නේ දිග එකම වෙලා L එකම වෙලා M සුළු වශයෙන් වෙනස් වුණත් F අනිවාර්යෙන් වෙනස් වෙනවා. එහෙනම් එතෙන්දිත් නොගැසුම බලා ගන්න පුළුවන්. මේ අවස්ථා තුනේම වලට නොගැසුම් බලා ගන්න පුළුවන්. F එක්ක මේ කියන හැම කාරණාවක් එක්කම F වෙනස් වෙනවා. වෙනස් වෙනවා නම් ඔයාලට නොගැසුම් අහ ගන්න පුළුවන්. ඒක නිසා උත්තරේ එන්නේ ABC සියල්ල සත්‍ය වේ 4 වෙනි උත්තරේ. හරි? 1993. හරි. ඊළඟ 1993 තවත් එකක් තියෙනවා. එයත් වගන්ති ප්‍රශ්නයක් තියෙන්නේ. 93 තවත් ප්‍රශ්නයක්. හරිද? බලමු එයා මොකක්ද දෙන්නේ කියලා. 1993 තවත් ප්‍රශ්නයක් කියනවා. බලමු. 1993 තවත් ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක්. තන්තුවක ඇතිවන තීරයක් තරංග ගැන කෙරෙන පාසඳාම් ප්‍රකාශ සලකා බලන්න. ඒ සම්පීර්ණ හා විරණ වලින් යුක්ත වේ තන්තුවක ඇතිවන තීරයක් තරංගයක්. හොඳේ. ඒවා නිම්න හා ශීර්ෂ වලින් යුක්ත වේ සෑම අතින්ම සමාන චලිත ස්වභාවය ඇති අංශු දෙකක් අතර ඇති කෙටිම දුර එක් තරංගයක එක් තරංග ආයාමයක් වෙන්නේ. එක් තරංග ආයාමයක් වේ. හරි බලන්නකෝ. තීරයක් තරංගයක් ගැන කතා කරනවා. තීරයක් තරංගයක් නම් තන්තුවක ඇති වෙන කෙනෙක් අපිට මේ වගේ නිරූපණය කරන්න පුළුවන්. තියරි ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ. ඉතින් හරි සරලයි මේවා හරිද? හරිම සරලයි. විවරණයක් දාන්න දෙයක් උත් නෑ මේවට. හරිද? පළවෙනි දේ සම්පීර්ණ හා විරල. සම්පීර්ණ හා විරල අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් අන්වායාම තරංග වලනේ. අන්වායාම තරංග වලට තමයි අපි සම්පීර්ණ හා විරල කතා කරන්නේ විශේෂයෙන්ම ධ්වනියට. එතකොට මේකේ ඇති වෙන්නේ අනිවාර්යෙන් සම්පීර්ණ විරල නෙවෙයි ශීර්ෂ සහ නිම්න. මේවට අපි කියනවා එයා උපරිමයටම යන ලක්ෂ. හරිද? උපරිමයට යන මේගොල්ලොන්ට අපි කියනවා ශීර්ෂ කියලා.
හරිද? මේ වගේ තැන් වලට අපි ශීර්ෂ කියලා කියනවා. මේගොල්ලොන්ට අපි කියනවා නිම්න කියලා. අවම වෙන තැන් ටිකට අපි කියනවා නිම්න කියලා. නිම්න. නිම්න. හරිද? එතන මෙතන ඇති වෙන්නේ ශීර්ෂලා නිම්න. එතකොට ගත්තොතින් B හරි ඒ වැරදිනේ. ඒ වැරදි. ඒ වැරදි B හරි. හරිද? C බලන්න. සෑම අතින්ම සමාන චලිත ස්වභාවය ඇති අංශු දෙක අතර කෙටිම දුර එක් තරංගායාමයක හරි. සෑම අතින්ම සරල සම. ඒ කියන්නේ මොකද්ද? සෑම අතින්ම සරල සම කියන්නේ සමකාලාස්ත. සමකාලාස්ත කියන්නේ ඔයා හිතන්න සමකාලාස්ත කියන්නේ එයාගේ කලා වෙනස නැත්නම් කලාව ගැන හිතනවා නම් ඒ අංශුවට අදාළ අපේ වෘත්ත චලිතය ගැනද හිතන්න ඕනේ. හරිද? දැන් හිතන්න මේ අංශුව ගත්තොත් හරිද? මෙන්න මේ අංශුව සහ මම ගන්නවා අංශු තුනක්. මෙයා පළවෙනියා, මෙයා දෙවෙනියා, මෙයා තුන්වෙනියා, මෙයා හතරවෙනියා කියලා හිතන්න. මෙන්න අංශු හතරට අදිනවා මම මේගොල්ලොන්ගේ සරලනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතය හිතන්නකෝ. මේගොල්ලෝ ඉන්න තැන් ටික බලමු. හරිද? මෙන්න. මේ තියෙන්නේ සරලනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතේ ඒ අණුවල. හරිද? ඒ අණුවල සරලනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතේ. හරිද? මෙයාගෙන් තමයි අපිට ඒගොල්ලෝගේ කලාව වෙනස ගැන හිතන්න තියෙන්නේ. හරිද? පළවෙනියා ඉන්නේ කෙලින්ම එයාගේ කවුද? කවුද ඉන්නේ? එයා ඉන්නේ උපරිම තැනක. ඒ කියන්නේ විස්තරයේ ඉන්නේ. විස්තරය අපි ගත්තොත් මෙයා මෙතන කියලා ගමුකෝ පළවෙනියා. පළවෙනියා මෙතන ඉන්නේ. හරිද? දෙවෙනියා එයාගේ සමතුලිත පිහිටුමක ඉන්නේ. දෙවෙනියා මෙන්න මෙතන. සමතුලිත පිහිටුමක් දෙවෙනියා මෙතන. තුන්වෙනියා ඉන්නේ එයාගේ අනිත් විස්තරයේ නිම්නයක් තියෙන තැන. එහෙනම් තුන්වෙනියා ඉන්නවනේ මෙතන. ඒතර හතරවෙනියා ඉන්න මෙතන ඉන්න එක්කෙනා අපි මෙයා 5 කියලා දාමු. 5නේ 4 කියලා දාමු. මෙයා 5 කියලා දාමු. හරිද? මෙයා ගත්තොත් ඉන්නේ හතරවෙනියා ගත්තොත් ඉන්නේ මෙන්න මෙතන. හරිද? ඔතන අදාළ සරලනුවර්තී චලිතේ වෙන්නේ කොහමද? මෙන්න මෙහෙම අපි ඇන්දොතින් හරිද? මේ මෙතන නැවතත් මෙතන. හරිද? ඔන්න ඔහමනේ ඔක තියෙන්නේ. එතකොට අයිම පස්වෙනිය ගත්තොත් එයාත් මෙතන. මෙන්න බලන්න. හරිද? බලන්නකෝ ඉතින් මේගොල්ලෝගේ කලා වෙනසවල් බැලුවොත් 1යි 2යි අතර කලා වෙනස කිව්වොත් 5 වෙනසක් තියෙනවා. 1යි 3යි අතර ගත්තොත් මෙතන 5 බෙදීම දෙකක වෙනසක් තියෙනවා. 1යි 3යි ගත්තොත් 5 වෙනසක් තියෙනවා. 1යි 4යි ගත්තොත් කීයද? 5 බෙදීම 3ක්. 5 බෙදීම දෙකේව 3ක් තියෙනවා. 3යි 5 බෙදීම දෙකක් තියෙනවා. අයිමත් 1යි 5යි ගත්තොත් සම්පූර්ණ රවුමක් ගිහිල්ලා කීයද? 25. 25 කලා වෙනසක් තියෙනවා කියන්නේ ඒගොල්ලෝගේ චලිත සර්ව සමානයි. චලිත සර්ව සමානයි අපි ඒගොල්ලෝට කියනවා සමකාලස්ත කියලා. ළඟම තියෙන සමකාලාස්ථාංශු දෙක ගත්තොත් මේ දෙන්න ඉල්ලා මොකද්ද? තරංගායාමයකට සමානයි. එහෙනම් ඔය කියලා තියෙන ප්‍රකාශනය අනිවාර්යෙන් සත්‍යයි. එයා එන්නේ කීයද? එහෙනම් C හරි BC හරි නම් අපිට කියන්න පුළුවන් මොකද්ද මෙයා? BC හරි නම් උත්තරේ එන්න ඕනි කීයද? 5නේ. 14 වෙනි එකට 5 වෙනි උත්තරේ එන්න ඕනේ. හරිද? 5 උත්තරේ එන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න ඕනේ දේ වැදගත්ම දේ තමයි ඔයාගෙන් සමකාලාස්තය කියන්නේ කාලාස්තය නැත්නම් කාලාන්තරය. කාලාන්තරයේ ওই ටික ඇහුවොතින් අනිවාර්යෙන් එයාට අදාළ වෘත චලිතයට යන්න. ඒ අංශුවේ චලිතයට අදාළ වෘත චලිතයට යන්න. එතකොට තමයි ඔයාට කලා වෙනස ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරිද? හරි. අපි යන් ඊළඟට 1994 ගානක් තියෙනවා. ගානක් තියෙන්නේ බලමු. 1994 හරිද? 1994 හරිද? 1994 ගානක් බලන්න. 1994 ගාන හරිද? මෙන්න 1994 A level 1994 A level ප්‍රශ්න කියන්න බෑ. ධ්වනි කම්බියක එක්තරා දිගක් වෙනත් ධ්වනිමාන කම්බියක 122 සෙන්ටිමීටර් දිගක් හා 120 සෙන්ටිමීටර් දිගක් සමග වෙන වෙනම කම්පනය කළ විට අවස්ථා දෙකේදී නොගැසුම් දෙයක් ඇසුණි. අවස්ථා දෙකේදීම ධ්වනිමාන කම්බියේ ආතතිය සමාන වූ අතර ඒවා කම්පනය වූයේද එකම උපරිතානයේනි. පළමු ධ්වනිමාන කම්බිය කම්පනය කළ සංඛ්‍යාතය යන්නේ. අපි ඔය වගේම ගානක් හැදුවා. මොකද්ද? පළවෙනියටම අපි හැදුවේ 1900 කීයද? 1982 දී. ඒ ගානම ඒ කියන්නේ පාස් පේපර් නැවත අහනවා කිය. ඔය වගේම ගාන. මෙතන නිකන් ධ්වනිමාන තවත් ධ්වනිමාන එතන තිබුණේ සරසුලක් මෙතන තියෙන්නේ තවත් ධ්වනිමාන කම්බිය. හරිද? ඒකේ සංඛ්‍යාතය නැහැ ධ්වනිමාන කම්බිය ගැන කිසිම අදාළයක් නැහැ පළවෙනි එක්ක. ඊළඟ එක්කෙනා ගැන විතරයි කතා කරන්නේ.
හරිද? එහෙනම් ඒ අපි පළවෙනියට දැන් අහන්නෙත් පළවෙනි අවස්ථාවේ කම්පණය කරපු සංඛ්‍යාතෙන් දෙනවනේ. අපි එයා F කියලා ගමු. එයා F ඒ සංඛ්‍යාතය. එතකොට අර ධනිමාන කම්බියක් ගන්නෙ මෙයා මොනවා හරි උපරිතාණයකින් කම්පණය වෙනවලු. හරි ඉතින් හිතන්න. එන්න උපරිතාණයක් ගමු. දන්නේ හරිද? අපි දන්නේ අපි පුඩු n සංඛ්‍යාවක් තියෙනවා කියලා ගමු. මම කඩේරි වලින් දාන්නේ කොච්චර තියෙනවද කියලා අපි දන්නේ. හරිද? හරිද? මෙහෙම ගත්තොත් පුඩු n සංඛ්‍යාවක් ගමුකෝ. පුඩු n සංඛ්‍යාව මෙතන තියෙනවා. එක පුඩුවක එක්කෙනෙක් ඇවිල්ලා ලැම්ඩා බෙදීම 2යි. හරිද? එතකොට ධනිමාන කම්බියේ දිග ගන්න වෙන්නේ කීයක්ද? ලැම්ඩා බෙදීම 2 වැඩි කිරීම n සමානයි l. එහෙනම් ලැම්ඩා සමානයි 2යි l බෙදීම n. හරිද? අවස්ථා දෙකක් තියෙනවා l වෙනස් කර කර. හරිද? එතකොට අපි මෙයාට දැම්මොත් v සමානයි f ලැම්ඩා. කම්බිය වෙනස් කරපු කතාවක් නැහැනේ. එතකොට තරංගයේ වේගය ගන්න සමීකරණයෙන් මෙතන මම ලියන්නම් v සමානයි f t බෙදීම m ගේ වර්ගමූලය. මෙයානේ මේ පාඩමේ ඊරියක් තරංගයේ තුන් දුවන්නේ. තන්තුවේ ආත්‍ය වෙනස් කරන්නේ නැහැ. තන්තුව වෙනස් කරන්නේ නැහැ. එහෙනම් v නියතයි. හරිද? එහෙනම් v නියතයි අවස්ථා දෙකේම. ඒ කියන්නේ මේ 140 කීයද? 122 120යි දෙකේම. හැබැයි ගත්තොත් ඉතින් සංඛ්‍යාත v වෙනස් වෙන්නේ නැහැ f. නමුත් ලැම්ඩා සමානයි 2යි l බෙදීම එන්නේ. හරිද? l වෙනස් කරන හින්දා සංඛ්‍යාත වෙනස් වෙනවා. ඒකින්ද තමයි මේ නොගුසුම ඇති වෙන්නේ. එතකොට අපි ගත්තොත් මෙයාගේ සංඛ්‍යාත අවස්ථා දෙකේ ඉන්නේ f සමානයි එන්නේ කීයද? vn බෙදීම f වෙන්නේ vn බෙදීම 2යි l. හරිද? මේ දෙන්න නම් අවස්ථා දෙකේ නියතයි. මොකද උපරිතාණය වෙනස් වෙන්නේ නැහැ. ඒක නමුත් l වෙනස් වෙන හින්දා තමයි සංඛ්‍යාත වෙනස් වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ l වැඩි වෙනකොට f අඩු වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? අඩු සංඛ්‍යාතයක් තියෙන l වැඩි එක්කෙනාට. එහෙනම් ওই අවස්ථා දෙක අපි f1 f2 කියලා දාගත්තොත් එන්නේ මොකද්ද බලන්නකො. f1 සමානයි vn බෙදීම 2 වරක්. හරිද? 122 වැඩි කිරීම 10 ඍණ 2 මොකද මීටර කරාට පස්සේ. ඔබ උත්තරේ එන්නේ කීයද? CI vn බෙදීම දෙවරක් 122. සුළු කරන්න එන්න එපා. දැන් මම මේවා අන්තිම උත්තර නෙවෙයි. f2 එන්නේ මොකද්ද? ඔය වගේම තමයි vn බෙදීම දෙවරක් 120 නේ. වරක් 10 ඍණ 2 CI vn බෙදීම දෙවරක් 120. එතකොට අඩු එක්කෙනාට තමයි වැඩි සංඛ්‍යාව දෙන්නේ. f2 තමයි වැඩි. මෙයා මේ ධනිමාන කම්බියත් සංඛ්‍යාත fh එක්කෙනත් එක අනුනා මේ කම්පණය කරන් පස්සේ එකට අනුනාද දෙකක් හැදෙනවා. අනුනාද නෙවෙයි කෙලින්ම මේ නොගසුම් දෙකක් ඇති වෙනවලු. එහෙනම් අපි දන්නවා වැඩි එක්කෙනා මේකනේ. වැඩි එක්කෙනා මේක නම් අපි දන්නවා සරලව f2 ඍණ f කියන එකත් 2යි. ඒතර f ඍණ f1 කියන එකත් 2යි. නොගසුම් දෙක දෙක ඇති වෙනවා කියන්නේ කිය. මෙන්න මෙහෙම. 1යි 2යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? මම කරන්නේ සරලව හරිද? මේ බලන්න. මම කරන්නේ 1යි 2යි එකතු කරනවා. එක දන දෙකෙන් අපිට එනවා මෙන්න මෙහෙම. මොකක්ද f කැපෙනවා සංඛ්‍යාතය f2 ඍණ f1 සමානයි 2යි 2යි 4යි. f2 සමානයි CI vn නේ. CI vn බෙදීම දෙවරක් 120. මෙතන එනවා CI vn බෙදීම දෙවරක් 122 සමානයි 4යි. දෙකෙන් කපන්න පුළුවන් මෙතන 50යි මෙතනත් 50යි නේ. එයා නම් සුළු කරාට කමක් නැහැ. එතකොට 50යි vn කෙනෙක් ඔයා එළියට අරගෙන මෙතන පොදු හරය ගත්තන් එන්නේ 120 වැඩි කිරීම 122 වරක්. මෙතනත් 122යි මෙතනත් 120යි. මෙතන 4 තියෙනවා. එතකොට එනවා 50යි vn සමානයි දෙවරක් 120 වරක් 122 සමානයි 4යි කියලා. හරිද? එතකොට මොකක්ද එන්නේ බා? හරි? එතකොට එන්නේ දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 25යි. එතකොට ඔයාලට vn සඳහා උත්තරයක් එනවා 120 වරක් 122 වරක් බෙදීම 25 කියලා. හරිද? vn ගුණිතය. හරිද? උපරිතානේ දන්නේ නැහැනේ අපි n කියන්නේ පුඩු ගාන. හරි? ඔක අපිට n හොයන්න නැහැනේ කොහෙවත් පුඩු ගාන කොහෙවත් හොයන්න නැහැනේ. පුඩු ගාන හොයන්න නැහැ. එතකොට අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් මේන් එකකට ආදේශ කරමුනේ. දෙකට ආදේශ කරමු. දෙකට ආදේශ කරොත් ඉන්නේ දෙකට ආදේශය. ආදේශයෙන් මොකක්ද දෙන්නේ බා? දෙකට ආදේශයෙන් එන්නේ කෙලින්ම f ඍණ f1 කියන්නේ කවුද? f1 කියන්නේ vn බෙදීම 2 වරක් 100 අරතන් තියෙනවනේ CI vn බෙදීම 2 වරක් 122 සමානයි කීයද? 2යි කියලා තියෙන්නේ. හරිද? එතකොට මේකට ආදේශ කරන් එන්නේ CI vn
vn ට අපි ආදේශ කරමුනේ vn ට නේ ආදේශ කරන්නේ 100 බෙදීම දෙක වරක් 122 සමානයි මෙයා ඇවිල්ලා 120 වරක් 122 බෙදීම 25 සමානයි 2යි හරිද 122ට මෙතන 122 කැපෙනවා 120 ඉතුරු වෙනවා හරිද 25 වරක් 2 50යි 50 වරක් 2යි හරිද මෙයා සුළු කරමු මම මෙතෙක් එනවා හරිද මේ කොටස මගනවා ඔයාලා දාගන්න මේක ස්ටොප් කරලා මේව දාගන්න ඕනේ හරිද ලියා ගන්න ඕනේ අනිවාර්යෙන් මොකක්ද දෙන්නේ f f ඍණ කීයද දෙන්නේ දෙක වැඩි කිරීම 120 හරිද දෙක වැඩි කිරීම 120 සමානයි 2යි නේ කොහොම යන්නේ තියෙන්නේ එතකොට එන්නේ f ඍණ 240 සමානයි 2යි f සමානයි 242යි හර්ට්ස් කියලා දෙන්නේ එතකොට සංඛ්‍යාත එනවා 242යි හර්ට්ස් මේ වගේ එකක් තියෙන්නේ මොකද ඈ 3 නේ 15 වෙනි එකට උත්තරේ 3 එන්න ඕනි මොකද මේ ගාන මේ විදිහටම අපි හැදුවා කීයද අර පළවෙනිම මේ වගේ හැදුවා පළවෙනිම ගානේ අපි ඕක හැදුවා ලස්සන්ට එහෙනම් මේ වගේ උත්තරයක් එන්නේ 242යි හර්ට්ස්